හරි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් අදත් ඔයාව සාදරයෙන් පිළිගන්නවා ටෙක්.LK YouTube channel එකට. අද වීඩියෝ එක ටිකක් විශේෂයි. මොකද ගොඩක් දෙනෙක් මට මැසේජ් කරලා අහලා තියෙන දෙයක් තමයි අයියේ මට ලැප්ටොප් එකක් නැහැ. මට තියෙන්නේ මේ ෆෝන් කබල විතරයි. මට මේ AI රැල්ලෙන් වැඩක් ගන්න බැරිද? මට කීයක් හරි හොයාගන්න බැරිද කියන එක. ඔයාලට දෙන උත්තරේ තමයි අනිවාර්යයෙන්ම පුළුවන්. ඇත්තටම කිව්වොත් අද කාලේ ස්මාර්ට්ෆෝන් එකක් කියන්නේ නිකන් කෝල් ගන්න දෙයක් නන් නෙමෙයි. ඒක ඔයාගේ සාක්කුවේ තියෙන බැංකුවක්. හරියට පාවිච්චි කළොත් මේකෙන් මාසෙට ලක්ෂයක් වුණත් හොයන එක මහා මැජික් එකක් නන් නෙමෙයි. අද මම ඔයාලට කියලා දෙන්නේ නිකන් වියදමක් නැතුව ඔයාගේ අතේ තියෙන ෆෝන් එකෙන් කරන්න පුළුවන් සාර්ථක මේ AI බිස්නස් 3ක් ගැන. මේවා නිකන් බොරු කතා නන් නෙමෙයි. දැනට ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ ගොඩක් කරගෙන යන වැඩ. වීඩියෝ එක ටිකක් දිග වෙයි. මොකද මම A to Z අද ඔක්කොම කියලා දෙනවා. ඒ නිසා ස්කිප් කරන්නේ නැතුව බලන්න. එහෙනම් යමු අද අපේ වීඩියෝ එකට. හරි, අද මම කියලා දෙන පළවෙනි ක්‍රමය තමයි AI content writing and freelancing. හරි, අපේ පළවෙනි ක්‍රමය. මේක තමයි ලේසි මේක. ඒ තමයි AI content writing. ගොඩක් අය හිතාගෙන ඉන්නේ 5 එකේ හරි Upwork එකේ හරි වැඩ කරන්න නම් ලොකු ඉංග්‍රීසි දැනුමක් ඕනේ කියලා. නෑ, දැන් ඒ කාලේ ඉවරයි. අපිට ඉන්නවා ChatGPT, Gemini වගේ ගොඩක් AI. මුලින්ම බලන්න 5 එකේ මිනිස්සු කී දහයක් හොයනවාද කියලා. blog post writing, article writing වගේ දේවල්. මේ එක ලිපියකට $10ක් 20ක් ගෙවනවා. දැන් මම කියලා දෙන්නම් හරියට මේක ලියව ගන්නේ කොහොමද කියලා. නිකම්ම write an article කියලා ගහලා විතරක් මදි. උදාහරණයක් විදිහට හිතන්න ක්ලයන්ට් කෙනෙක් ඉල්ලනවා weight loss බර අඩු කර ගැනීම ලිපියක්. ඔයා ChatGPT එකට ගිහින් මෙහෙම ටයිප් කරන්න. දැක්කද? තප්පරෙන් එයා මාතෘකාව ඇඳින්වීම කරුණු පහ සහ අවසානයේ ලස්සනට ලියලා දුන්නා. පොඩි රහසක් කියන්නම්, මේක කලින්ම කොපි පේස්ට් කරන්න එපා. ක්ලයන්ට් සැකී හිතෙන්න පුළුවන්. ඒ නිසා ඔයා මේක යටින් ආයෙ ටයිප් කරන්න make it sound more human කියලා. එතකොට AI එක ලිව්වා වගේ හොයන්න අමාරුයි. දැන් ඔයාලට තියෙන්නේ මේක කොපි කරලා notepad එකට දාගෙන පොඩ්ඩක් කියවලා බලලා ක්ලයන්ට් යවන්න විතරයි. ෆෝන් එකෙන් ටයිප් කරන්න මහන්සි වෙන දෙයක් නෑ. හරි, ඉතින් අද මම කතා කරන දෙවෙනි ක්‍රමය තමයි selling AI arts and logos. දෙවෙනි ක්‍රමය තමයි මගේ ෆේවරිට් එක, AI graphic design. ඉස්සර ලෝගෝ එකක් හදන්න Photoshop ඉගෙන ගන්න ඕනේ. ඒත් දැන් ඔයාගේ ෆෝන් එකේ තියෙන Bing image creator එක ඇති. Microsoft ලගේ tool එකක් නිසා සම්පූර්ණයෙන්ම free. ඔයාට කරන්න තියෙන වගේ හිතේ තියෙන දේ මෙතන විස්තර කරන්න විතරයි. අපි උදාහරණයක් බලමු. හිතන්න කෙනෙක්ට ඕන coffee shop එකකට ලෝගෝ එකක්. ඔයා දැන් Chrome එකට ගිහිල්ලා මුලින්ම search කරන්න Bing image creator කියලා. ඒකේන පළවෙනි link එකට ගිහිල්ලා මම මේ දාන prompt එක type කරන්න. බලන්න තප්පරෙන් ආපු ප්‍රතිඵලය. මේවා ඇත්තටම ප්‍රොෆෙෂනල් ඩිසයින්ලා හැදුවා වගේ. කොහොමද මේකෙන් සල්ලි හොයන්නේ? 5 එකේ විතරක් නෙමෙයි, ඔයාලට පුළුවන් ලංකාවේ Facebook business group වලට post එකක් දාන්න. රුපියල් 1000ට ඕනම ලෝගෝ එකක් හදලා දෙනවා කියලා. දවසට ලෝගෝ දෙකක් හැදුවත් 2000යි. මාසෙට 60000යි. ඔයා කලේ මොකක්ද? වචන ටිකක් ටයිප් කරපු එක විතරයි. තව දෙයක්. ඔයාලට පුළුවන් මේ ඩිසයින් පාවිච්චි කරලා ෆෝන් කවර්ස්, ටී-ෂර්ට් හදන අයට ඩිසයින් විකුණන්න. මේ ඔක්කොම ෆෝන් එකකින් කරන්න පුළුවන්. හරි, අද මම කතා කරන තුන්වෙනි ක්‍රමය තමයි fearless YouTube automation. තුන්වෙනි ක්‍රමය මේක තමයි ලොකුම සල්ලි වෙන තැන. YouTube shorts. ඔයා දැකලා ඇති මූණ පෙන්නන්නේ නැතුව කටහඬ විතරක් තියෙන නැත්නම් AI කටහඬක් තියෙන වීඩියෝ මිලියන ගණන් views යනවා. අපි මේකට කියන්නේ fearless channel එකක් කියලා. මේක පටන් ගන්නවට කැමරාවක් ඕනේ නැහැ. මම පියවර විදිහට මේක පැහැදිලි කරන විදිය මුලින්ම ඔයා ChatGPT එකට හරි ගිහිල්ලා ස්ක්‍රිප්ට් එක ලියා ගන්න ඕනේ. මෙහෙම ටයිප් කරන්න ChatGPT එකේ give me trees carry fact කියලා. ඒක තමයි අපේ ස්ක්‍රිප්ට් එක. දෙවෙනි පියවර voice එක. ඔයාලට පුළුවන් මේක ෆෝන් එකේ රෙකෝඩ් කරන්න. එහෙම නැත්නම් 11 labs වගේ AI voice tools පාවිච්චි කරන්නත් පුළුවන්. තුන්වෙනි පියවර video edit එක. වැදගත්ම හරි skip කරන්න එපා. දැන් යන්න CapCut app එකට. CapCut එකේ තියෙන stock videos. නැත්නම් ඔයාලට Bing එකෙන් ගත්ත පින්තූර දාන්නත් පුළුවන්. වැදගත්ම දේ තමයි captions. අර කතා කරන දේ අකුරු වලින් වැටෙන්න හදන්න. CapCut එකේ auto caption කියන බටන් එකේ බුවාම ඒක ඔටෝම හැදෙනවා. මේ වගේ shorts දවසට දෙකක් හදලා දාන්න. පිටරට මිනිස්සු බලන විදිහට ඉංග්‍රීසියෙන් කළොත් මාසෙට $5 නැත්නම් ලක්ෂ 1.5ක් හොයන එක අමාරු නෑ. මේ ඔක්කොම කරන්නේ අතේ තියෙන ෆෝන් එකේ.
ඔයාලට තව විදිහකට මේක කරන්න පුළුවන්. VO3 වගේ AI මොඩල් තියෙනවා නම් ඒ වගේ වීඩියෝ හදලා ඒවා කොපිරයිට් නැති කරලා කැප්ෂන් දාලා ඉංග්‍රීසි වොයිස් දාලා ලස්සනට හදලා YouTube එකට අප්ලෝඩ් කරන්නත් පුළුවන්. ඒකත් ලේසි ක්‍රමයක්. ඒකත් මතක තියාගන්න. හරි ඉතින් යාළුවනේ මම අද ඔයාලට පෙන්වුවේ ප්‍රායෝගික ෆෝන් එකකින් කරන්න පුළුවන් දේවල් 3ක්. content writing, logo design සහ YouTube shorts. මේ වීඩියෝ එක බැලුවා කියලා නම් සල්ලි එන්නේ නැහැ. අද මේක අත්හදා බලන්න. අඩුම තරමේ Bing image creator එකට ගිහින් logo එකක්වත් හදන්න. මේ වගේ වටිනා වීඩියෝ දිගටම බලන්න ටෙක්සියොන් එකේ YouTube channel එක subscribe කරන්න. ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. හැමෝටම reply කරනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම ජය.